නිමන් හාව අයිබවන් අපි කතා කරන්නේ චයිනිස් කල්චක ගැන. චයිනිස් කල්චක ගැන කතා කරද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ චයිනිස් කල්චකේ තියෙන ගොඩක් වැදගත් වටින ෆෙස්ටිවල්ස්. මේ ෆෙස්ටිවල්ස් වලින් අද අපි මුලින්ම කතා කරනවා චයිනිස් නිව් ඉයර් ෆෙස්ටිවල් එක ගැන. ඉතින් මේ චයිනිස් නිව් ඉයර් ෆෙස්ටිවල් එක චයිනාවල ඉන්න අය ස්ප්‍රින්ග් සීසන් එකේදී තමයි සමරන්නේ. මෙන්න මේ හේතුව නිසාම ඇතැම් අය මේ ෆෙස්ටිවල් එක ස්ප්‍රින්ග් ෆෙස්ටිවල් කියලා හඳුන්වනවා. ඉතින් දැන් බලමු අපි ස්ප්‍රින්ග් ෆෙස්ටිවල් එකේ විශේෂත්වය. පළවෙනි විශේෂත්වය තමයි මුළු පවුලම එකට එකතු වීම. චයිනිස් නිව් ඉයර් ෆෙස්ටිවල් එකේ විශේෂම දේ තමයි මුළු පවුලෙම අය එකට එකතු වෙලා ඉතාමත් සතුටින් Tamanගේ අනාගතය සුබ වෙන්න ඕනි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ ෆෙස්ටිවල් එක සමරන්නේ. ඊළඟට රතු පාට. විශේෂයෙන්ම චයිනීස් අය විශ්වාස කරනවා රතු පාට කියන්නේ ඒගොල්ලන්ට වාසනාව, සෞභාග්‍ය, ශාස්ත්‍රීයත්වය අරගෙන එන පාටක් කියලා. මෙන්න මේ නිසාම මේගොල්ලන් අලුත් අවුරුදු කාල සීමාව තුළ Tamanගේ නිවෙස් සැරසිලි කිරීම සඳහා විශේෂයෙන්ම රතු පාට භාවිතා කරනවා. ඉතින් මේ රතු පාටත් එක්කලා මතක් වෙන තවත් වැදගත් දෙයක් තමයි රතු පාට ලියුම් කවර. විශේෂයෙන්ම මේ කාල සීමාවේදී වැඩිහිටි අය කුඩා දරුවන් සඳහා මුදල් ඇතුළත් කරලා තියෙන රතු පාට ලියුම් කවර ලබා දෙනවා. මේකෙන් ඒගොල්ලෝ විශ්වාස කරනවා වැඩිහිටියන්ගෙන් කුඩා දරුවන්ට වාසනාව ලැබෙනවා කියන අදහස. ඉතින් රතු පාටට අලුත් අවුරුදු කාල සීමාවේ ඉතාමත් වැදගත් ස්ථානයක් හම්බ වෙනවා. මේ කාල සීමාවේදී දකින්න පුළුවන් තවත් ආකර්ශනීය අංගයක් තමයි ලයන් ඩාන්ස් එක. විශේෂයෙන්ම මියුසික්, ඩාන්සින්, ඒ වගේම කලර්ෆුල් කොස්ටියුම්ස් භාවිතා කරලා සිදු කරන ගොඩක් ආකර්ශනීය සංස්කෘතික අංගයක් විදිහට අපිට ලයන් ඩාන්ස් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ලයන් ඩාන්ස් එකෙනුත් චයිනීස් අය විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ තියෙන අඳුරු වලාවන්, ඒ කියන්නේ අවාසනාව දුරු වෙලා ඒගොල්ලන්ට වාසනාව ලැබෙනවා කියන එක ගැන. අවසාන වශයෙන් මේ ෆෙස්ටිවල් එකේ අවසානයේ වගේම වැදගත් තවත් එක අංගයක් තමයි ස්පෙෂල් ෆැමිලි ඩිනර් එක. විශේෂයෙන්ම මුළු පවුලම එකට එකතු වෙලා ඉතාමත් සතුටෙන් තමන්ගේ කාලය ගත කරන අවස්ථාවක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේගොල්ලන් තමන්ගේ චීන ජාතියට සුවිශේෂී වෙච්ච ආහාර වර්ග එකතු කරගන්නවා මේ ස්පෙෂල් ෆැමිලි ඩිනර් එක සඳහා. එහිදී අපිට විශේෂයෙන්ම ඩම්ප්ලින්ග්ස්, නූඩල්ස් වගේ දේවල් ගැන විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. එකට හේතුව තමයි ඩම්ප්ලින්ග්ස් වගේ දේවල් ආහාරයට ගැනීමෙන් ඒගොල්ලන් විශ්වාස කරනවා තමන්ගේ නිරෝගීකම රැක ගැනීම, ඒ වගේම නූඩල්ස් වගේ දේවල් ආහාරයට ගැනීමෙන් තමන්ගේ ජීවිතයේ දිගු පැවැත්ම කියන එකත් සංකේතවත් කරනවා. ඉතින් මේ වගේ ඉතාමත් වටින වැදගත් උත්සවයක් තමයි චයිනීස් නිව් ඉයර් ෆෙස්ටිවල් එක. එහෙමත් නැතිනම් ස්ප්‍රින්ග් ෆෙස්ටිවල් එක. එහෙනම් දැන් අපි බලමු කොහොමද චයිනීස් නිව් ඉයර් ෆෙස්ටිවල් එකේදී අපි තව කෙනෙකුට සුබ පතන්නේ කියන එක. චයිනීස් නිව් ඉයර් ෆෙස්ටිවල් එකේදී අපි කෙනෙකුට සුබ පතන්නේ ෂින්නියන් කුයිල. ඔව්, අපි තව කෙනෙකුට සුබ පතනවා ෂින්නියන් කුයිල. අපි ඊළඟ වීඩියෝ එකේදීත් මේ වගේ ගොඩක් වටින චයිනීස් කල්චර් ෆෙස්ටිවල් එකක් ගැන අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. හා, 谢谢你们，再见。